බලමු උත්තරේ. ද්‍රවයක සාපේක්ෂ කරත්තේ මැනීමට පාසල් විද්‍යාගාරයක භාවිත කෙරෙන හේයාර උපකරණයේ පරීක්ෂණාත්මක ඇටවුමක් පළවන රූපයේ දැක්වේ. ජලය සහ ද්‍රවයේ පිළිවෙලින් A සහ B ලෙස රූපේ නම් කර ඇත. මේ වල පළවෙනි කොටස පාසල් විද්‍යාගාරයක සාමාන්‍යයෙන් භාවිත කෙරෙන හේයාර උපකරණයක බාහු දෙකේ ඇති නලයේ විස්කම්භය සඳහා ආසන්න අගයක් සෙන්ටිමීටර වලින් දෙන්න. මම හිතන්නේ මේ ප්‍රැක්ටිකල් එකේදී මම මේ ගැන සඳහන් කළා ළමයින්ට මතක හැටියට. අතන දැන් මේ වගේ ප්‍රශ්න කොටසක අරමුණ වෙන්නේ ඔයගොල්ලෝ තේරුම් ගන්න අර ඇත්තටම ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල්ස් කරනවද කියලා බලන එක නෙමෙයි. ඇත්තටම ප්‍රැක්ටිකල් එක කරපු ළමයෙකුට උනත් ඔය හේයාර උපකරණේ බාහුවල විස්කම්භය මෙච්චරක් විතර ඇති කියලා එහෙම මේ අගයක් ගැන එහෙම මතක තියාගන්න නෑ ළමයි. හැබැයි නිකන් අර අනුමානෙන් හරි උතර අගයක් ලියන්න ප්‍රැක්ටිකල් එක කරලා තියෙන්න ඉපේ. කරලා ළමයෙක් මේ නලවල සයිස් එක සාමාන්‍ය මේ නල ගොඩක් මහත් ඒවද හරීම හීනියේවද ඒක මේ දැකලා තියෙන්න ඕන. ඒක සාර මේ වගේ ප්‍රශ්න කොටසක ළමයි තේරුම් ගන්න කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. මේකෙන් එකම දේ චෙක් කරන්න උත්සාහ කරන්නේ ඔයගොල්ලෝ පරීක්ෂණ ඇත්තටම කරලා තියනවද? සහ කරලා නැත්තම් ඉතින් ඒ වෙනුවෙන් ළමයි දැන් මේ ප්‍රශ්න කරන ළමයෙක් තේරුම් ගන්නවා. ඉතින් ප්‍රැක්ටිකල්ස් කරලා තියෙන්න ඕනි මේ වගේ තැනකට උත්තර දෙන්න. එතකොට ළමයෙක් ප්‍රැක්ටිකල්ස් කරන්න පෙළඹෙනවනේ නේ. ඉතින් පෙළඹවීම තමයි ඒක අරමුණ. හරි. ගොඩාක් වෙලාවට ළමයි නිකන් ඔක අනුමාන කරලා ලිව්වත් සෙන්ටිමීටරේ තමයි මම හිතන්නේ උත්තරේ හැටියට ලියන්නේ. මාකින් ස්කීම් එකේ ඒගොල්ලෝ දීලා තිබුණේ 0.4 සෙන්ටිමීටර් වල ඉඳලා 1 සෙන්ටිමීටර් දක්වා සියලුම අගයන් වලට ලකුණු දෙන්න කියලා. 0.4 සෙන්ටිමීටර් වල ඉඳලා 1 සෙන්ටිමීටර් දක්වා පිළිතුරු වලට ලකුණු දෙන්න කියලා තිබුණා. දෙක පරීක්ෂණයට අවශ්‍ය නමුත් දී ඇති රූපේ පෙන්වන්නේ නොමැති මිනුම් උපකරණ නම් කරන්න. මීටර කෝදුවනේ. උසවම ඉන්න එපා අපි. මීටර කෝදුවද මීටර භාගේ කෝදුවද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒ දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවකදී මේ අඩි රූල වගේ උත්තර ලියන්නේ නෑ. හරි? දැන් සමහර විට අඩි රූලෙන් මේ මිනුම් ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. එච්චර මොස නැත්තම් මේක. හැබැයි සාමාන්‍යයෙන් අපි විද්‍යාත්මක උත්තරේ ලියන්න මේ මීටර කෝදුව හරි මීටර භාගේ කෝදුව හරි. 3 ඔබ හේයාර උපකරණයේ බාහුව තුල ජල සහ ද්‍රව කඳන් ස්ථාපනය කර ඒ පවත්වා ගන්න ආකාරය පැහැදිලිව සඳහන් කරන්න. දෙර කරන වැඩේ ලියන්න ඕනේ. මොකද කරන්නේ අපි? ක්ලිපය බුරුල් කර වාතය චූෂණය කර වාතය පිටතට ඇදලා මගවල කට තියලා උරන්න පුළුවන්. ඒක හානි කර වෙන්නේ මොනවා හරි විෂ සහිත ද්‍රව්‍යයක් තියෙන අවස්ථාවකදී විතරයි. කොහොමද උසස් පෙළ මට්ටමේ දරුවෙකුට ඕක සිහිබුද්ධියෙන් කරන්න බැරි කමක් නැහැ. හැබැයි ඉතින් අපි වඩා ආරක්ෂාකාරී ක්‍රමයක් ගැන ඔයගලන්ට කියලා දුන්නා. සිරින්ජයක් පාවිච්චි කරලා වාතය ඉවතට අදින්න පුළුවන්. ඔබ හේයාර උපකරණයේ බාහුව තුළ ජල සහ ද්‍රව කඳන් ස්ථාපනය කර එය පවත්වා ගන්න ආකාරය පැහැදිලිව සඳහන් කරන්න. ඒතර ළමයි කියන්නේ ක්ලිපය බුරුල් කරලා වාතය චෝෂණය කරලා ද්‍රව කඳන් ඉහළ නංවලා නැවත ක්ලිප් එක තද කරන්න ඕනේ. ඔය ක්ලිප් එක තද කළේ නැත්නම් ළමයි දන්නවා නැවත අර වාතය ඇතුළට ගියොත් එහෙම මේ ද්‍රව කඳන් උඩට ගත්ත ඒවා ටික ටික පල්ලෙහාට බහිනවා. දෙපළ ද්‍රව කඳන් ස්ථාවරව තියාගන්නත් එපානේ. අතර ආපහු ක්ලිප් එක තද කරන්නත් ඕනේ. ඉතින් ඒ ටික කියන්න ඕනේ. ක්ලිප් එක බුරුල් කරලා වාතය චෝෂණය කරලා ද්‍රව කඳන් ඉහළ නංවලා නැවත ක්ලිප් එක තද කරන්න කියන ඒ ටික කියන්න ඕනේ. 4 යෝනල ක්‍රමයට වඩා මෙම ක්‍රමයේ ඇති විශේෂ වාසිය එකයි නෙමෙතන අහන්නේ නේ. විශේෂ වාසිය තමයි මොකද්ද? එකිනෙක මිශ්‍ර වන ද්‍රව දෙකක් සඳහා වුණත් ළමයි දන්නවා හේයාර උපකරණ පරීක්ෂණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. යෝනල පරීක්ෂණයේ ළමයි දන්නවා එකිනෙක මිශ්‍ර වන ද්‍රව දෙකකට ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒකටත් අපි වෙන මෙතඩ් එකක් ඉගෙන ගත්තා. සාකච්ඡාවේ අපි ඒව ලිව්වා. හැබැයි ඒක ඉතින් අර තුන්වෙනි ද්‍රවයක් හොය ඉන්න එපා නේ.
දැන් මම මේ මොනවාද කියන්නේ කියන එක දාන්නේ ප්‍රැක්ටිකල් එක බලපු ළමයි ප්‍රැක්ටිකල් වීඩියෝ එක බලලා ප්‍රැක්ටිකල් ටියුටර් එක කම්ප්ලීට් කරගත්ත ළමයි තමයි දාන්නේ මේ ටික. ඉතින් මේ සේරම මම වීඩියෝ එකේදී ප්‍රැක්ටිකල් වීඩියෝ එකේදී කියලා දුන්නා. එතකොට යෝනල පරීක්ෂණය සාමාන්‍යයෙන් එකිනෙක මිශ්‍ර වන ද්‍රව වලට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඒ වගේම අර එකම වර්ණයෙන් යුක්ත ද්‍රව වලටත් ඒක ගැලපෙන්නේ නැහැ කියලා අපි දැක්කා නේ. ද්‍රව කඳක් දෙක එක ළඟ තියෙද්දි වෙන් වෙලා පේන්නේ බෑ. එතකොට මේ දැන් මෙතන හැබැයි අහන්නේ ළමයි යෝනල ක්‍රමයට වඩා මෙම ක්‍රමයේ ඇති විශේෂ වාසිය කුමක්ද? ඉතින් ප්‍රධානම වාසිය තමයි අර එකිනෙක මිශ්‍ර වන ද්‍රව සඳහා වුණත් පරීක්ෂණය යොදාගත හැකි වීම. එකිනෙක මිශ්‍ර වන ද්‍රව සඳහා වුණත් පරීක්ෂණය යොදාගත හැකි වීම තමයි හේයාර උපකරණයේ තියෙන විශේෂ වාසිය වෙන්නේ. B කොටස. ඔන්න දැන් අර B කොටසේනේ මේ පෘෂ්ඨිකාතතිය සම්බන්ධ ප්‍රශ්න ටික තියෙන්නේ. ද්‍රවයක ඝනත්වය මෙන්ම පෘෂ්ඨිකාතතියද නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යයෙක් හේයාර උපකරණයේ බාහු දෙකම අභ්‍යන්තරාරය සිම්පල් R වන සර්ව සම කේශික නල දෙකකින් ආදේශ කර දෙවන රූපයේ දැක්වෙන ආකාරයට උපකරණය විකරණය කළේ. මේකට මොඩිෆයි කරලා තියෙනවා. විකරණය කරලා තියෙනවා. මේ වගේ කේශික නල දෙකක් සම්බන්ධ කරලා. මේක ඇත්තටම පොඩ්ඩක්වත් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. අර එකම දේ පෘෂ්ඨිකාතතිය තාම ඉගෙනගෙන නැති නිසා කිසියම් නුහුරු ගතියක් ප්‍රශ්නය ඔයගලන්ට තියෙනවා. ඇත්තටම පෘෂ්ඨිකාතතිය ගැන ඉගෙන ගත්තට පස්සේ මිතාම සරල ගැටලුවක් ඒ අවුරුද්දේ විභාගයට අහලා තිබුණා. මේක මේ වගේ හේයාර උපකරණයේ බාහුව වලට කේශික නල දෙකක් සෙට් කරලා තියෙනවා. රූප සටහන දීලානේ තියෙන්නේ. මේ ගැටලුවේ ළමයින්ට පේනවා මේ අර සූචක දර්ශක ඒගොල්ලෝ පෙන්නලා තිබුණාට ගැටලුවේ කිසිම තැනකට ඒ දර්ශකවල උස සම්බන්ධ කරලා සමීකරණ ලියන්නේ එහෙම නෑනේ. මම දැන් ප්‍රැක්ටිකල් එකේදී ඔයගලන්ට මම දර්ශකවල උස සෙට් කරගෙන ඒව සම්බන්ධ කරගෙනත් සමීකරණ ලියන හැටි කියලා දුන්නා. මේක අර දර්ශක පෙන්නලා තිබුණාට ඒ දර්ශක පාවිච්චි කිරීමක් උතර කරලා තිබුණේ නෑනේ. ද්‍රව කතත් දෙක මේ වගේ. කෙනෙක් කියන්න බලන් ඒක දැන් මම අවතල මාවකයක් ඇඳගෙන ළමයි. ඉතින් මාවක ස්වභාවය පේන්නේ නෑනේ රූපේ පොඩිනේ කියලා එහෙම කියන්න පුළුවන්. විභාග රූපය අතර මීට වඩා ලොකුවට තිබුණා. මේ මාවක ස්වභාවය අවතලද කියලා පෙන්වන්න ඕනේ නෑ. දැන් මේ ගානේ කියනවනේ මේ ස්පර්ශ කොණේ බිඳුවයි කියලා. ස්පර්ශ කොණේ දෙකේම ශුන්‍යයි කියලා කියනවනේ. එතන පෘෂ්ඨිකාතතිය ඉගෙන ගත්ත ළමෙක් දන්නවා ස්පර්ශ කොණේ බිඳුව නම් ඒ තවතල මාවක තමයි හැදෙන්නේ කියලා. එසා දැන් උතන මේ රූප සටහනේ පැහැදිලිව මේකේ මාවක අවතලද එහෙම කියලා පේන්නේ නැති බව ඇත්ත. ඒතර තියරි දාන්න කෙනා එක දාන්නවා. මේ උස දීලා තියෙනවා HW කියලා. මේ උස දීලා තියෙනවා HL කියලා. මේක ඇතුලේ තියෙන පීඩනය P0 කියලා දක්වලා තියෙනවා. මොනවද කියලා තියෙන්නේ P0 ජල සහ ද්‍රව මාවක වලට ඉහළ ඇති වාතයේ පීඩනය සහ පිළිවෙලින් ජලය සහ ද්‍රවයේ කඳක් වල උස HWHL ලෙසද ඝනත්ව DWDL ලෙසද පෘෂ්ඨිකාතති TWTL ලෙසද සලකන්න. PW සහ PL යනු පිළිවෙලින් W සහ L අක්ෂවල පීඩන. මෙන්න මේ ලක්ෂය තමයි W කිව්වේ.
මේ ලක්ෂය තමයි L කිව්වේ. මේ ලක්ෂයේ පීඩනය PW ලු. PW සඳහා ප්‍රකාශනයක් ලියන්න කියනවා. මෙතන තියෙන වායුගෝලීය පීඩනය. මෙතෙන්ට එනකොට පීඩනය අපි දන්නවා අර මාවකයේ යට පීඩනය ඔන මාර කියලා තිබ්බ කෑල්ල P0 ඍණ 2 TW ඒ ජලයනේ cos θ පදේ 1යි. ස්පර්ශ කොණේ බිඳුවනේ cos බිඳුව 1යි. බෙදීම නලයේ අරේ දීලා තියෙන එකල සිම්පල් R කියලා. ඔන්න මෙතන පීඩනය. ඊට පස්සේ මෙතන ඒ පීඩනයට මේ ජල කඳේ පීඩනය එකතු කරනවානේ. එහෙනම් මේ PW කියනගේ සමාන වෙන්නේ P0 ඍණ 2 TW බෙදීම R ධන HW ඝනත්ව මොනවද දීලා තියෙන්නේ? DW නේ. DWG. බලන්න කිසිම විශේෂ දෙයක් නැහැ. ඒ වගේ විදිහට මේ L අක්ෂ පීඩනය කොහොමද ලියන්නේ? මෙතන පීඩනය P0. මෙතන පීඩනය කලින් වගේම ළමයි P0 ඍණ 2 TL බෙදීම R. එතරම් cos θ පද 1යිනේ. θ බිඳුවයිනේ. එනවා PL කියනක ලියත හැකි P0 ඍණ 2 TL බෙදීම R ධන HL DL G. මොන පීඩන දෙක ලියුවා. දෙවෙනි කොටස එනයින් HW සඳහා ප්‍රකාශනයක් y සමාන mx ධන c ආකාරයට මේ සංකේත ඇසුරින් ව්‍යුත්පන්න කරන්න. HW සඳහා මතකද ඊළඟට හේයාරූපකනේ තර්කේ මොකද්ද? මේ ලක්ෂ දෙකේ පීඩන සමානයි. අහගන්න. ඇයි මේ ලක්ෂ දෙකේ පීඩන සමාන වෙන්නේ? ඔන්න අර යෝනල ප්‍රැක්ටිකල් එකේ තර්කයයි හේයාරූපකන ප්‍රැක්ටිකල් එකේ තර්කයයි වෙනස් මතකනේ. මේ ලක්ෂ දෙකේ පීඩන සමාන වෙන්නේ මේ වර එකම තිරස් මට්ටමක කතන්දරයක් ඉඳ නෙමෙයි. මේ ලක්ෂයේ පීඩනය සමාන වෙනවා වායුගෝලීය පීඩනයට, මේ ලක්ෂ පීඩනයත් සමාන වෙනවා වායුගෝලීය පීඩනයට. මේ ලක්ෂ දෙකේ පීඩන වෙන වෙනම වායුගෝලීය පීඩනයට සමාන වෙච්ච නිසා අපි මේ දෙක සමාන කරනවානේ. ඔක පැහැදිලිව කියලා දුන්නා ළමයි ප්‍රැක්ටිකල් එකේදී. යෝනල ප්‍රැක්ටිකල් එකේදී පීඩන සමාන කරන්න පාවිච්චි කරන තර්කය වෙනයි. හේයාරූපකන ප්‍රැක්ටිකල් එකේදී පීඩන සමාන කරන්න පාවිච්චි කරන තර්කය වෙනයි. යෝනල ප්‍රැක්ටිකල් එකේදී අර නොගලන අඛණ්ඩ සමජාතීය ද්‍රවයක එකම තිරස් මට්ටමේ කතාව. මේක එහෙම නෙමෙයි. මෙතනයි පීඩන වෙන වෙනම වායුගෝලීය පීඩනයට සමාන වෙච්ච නිසා තමයි අපි පීඩන දෙක සමාන කරන්නේ. එතකොට මේකයි සමාන වෙනවා. P0 ඍණ 2 TW බෙදීම R ධන HW DWG සමානයි P0 ඍණ 2 TL බෙදීම R ධන HL DLG. P0 අයින් වෙනවා. කවුරු සඳහාද ප්‍රකාශනය ලියන්න කියන්නේ? HW. ඉතින් මෙතනින් HW උක්ත කරන්න. මේ පදේ එහා පැත්තට යනවා. HW උක්ත කරනකොට DWG වලින් මේ පැත්තේ ඉන්න හැම කෙනෙක්ම බෙදෙනවා DWG වලින්. මම ඉස්සෙල්ලා මෙන්න මෙයාව DWG වලින් බෙදනවා. G අකුර කැපිලා යනවා. එතන DL බෙදීම DW වාරයක් HL. මේක එහා පැත්තට ගත්තාම ධනයි 2යට R එළියට ගත හැකි TW ඍණ TL අර DWG වලින් බෙදනකොට මෙතෙන්ට DWG එනවා. මෙන්න සකස් කරන්න ඕනි විදිහ. මම එක පරිලිව්වා. මේක එහා පැත්තට දාලා අපි HW උක්ත කරනකොට DWG වලින් බෙදාගෙන යන්න ඕනි. මෙතන DWG වලින් බෙදුනහම G කැපිලා ගිහිල්ලා මේ විදිහට ලියත හැකි. මේක එහා පැත්තට ගියාම මේ ඍණ පදේ ධන වෙනවා. එතනින් 2යට R එළියට ගත්තාම TW ඍණ TL කියලා එනවා. අර DWG වලින් බෙදනකොට මෙතනට DWG කැලලක් එනවා. ඒගොල්ලෝ කියලාම තියෙනවා ළමයි y සමාන mx ධන c ආකාරය කියලානේ. ඉතින් මේ ආකාරය තමයි හැදිලා තියෙන්නේ. ඔබ HL එදිරියේ HW ප්‍රස්ථාරය ඇඳි විට සහ DW TW R සහ G යගෙන් දන්නේ නම්
TL සහ DL නිර්ණය කිරීම සඳහා ප්‍රස්ථාරයෙන් උකහා ගත යුතු රාශීන් මොනවාද? TL the DW sorry DL සඳහා අනිවාර්යයෙන්ම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපි ගන්න ඕනේ නේ. DL සඳහා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගන්න ඕනේ. මොකද DW දාන්නවා කියලා ඒගොල්ලෝ කියනවා. ඒත් ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට DL හොයන්න පුළුවන් DW දාන්නකොට. ඊළඟට TL හොයාගන්න ළමයට වෙන ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය අපිට ගන්න වෙන්නේ ඒගොල්ලෝ කියලා තියෙනවා DW දාන්නවලු TW දාන්නවලු R සහ G දාන්නවලු. හරිනේ. ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය හොයාගත්තාම මෙතනින් TL හොයන්න පුළුවන්. ද්‍රවයේ ඝනත්වය හොයන්න පුළුවන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින්. එහෙනම් TL සඳහා ඕනි වෙන්නේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය, DL සඳහා ඕනි වෙන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. 4 ජල සහ ද්‍රව කඳන්හි උස සෑම විටම හැකිතරම් ඉහළ අගයක තිබීම සුදුසු මන්ද? එම මිනුම් වල භාගික දෝෂ අඩු කර ගැනීම සඳහානේ. දර කලින් යෝනල් පරීක්ෂණ මේ ප්‍රශ්නේ තිබුණා මේ අදහස. අපි ගන්නවා පුළුවන් තරම් මේ ද්‍රව කඳන් ලොකු අගයන් වල තියාගන්න එක මේ උසවල් ලොකු අගයන් වල තියාගන්න එක හොඳයි කියලා. අපි දන්නවා මේ අගයන් විශාල වෙන්න ඒගොල්ලන්ගේ භාගික දෝෂ නැත්නම් ප්‍රතිශත දෝෂ කුඩා වෙනවා. ද්‍රව කඳන් වල උස පිළිබඳ මිනුම් වල ද්‍රව කඳන් වල උස පිළිබඳ මිනුම් වල භාගික දෝෂය එහෙම නැත්නම් ප්‍රතිශත දෝෂය අඩු කර ගැනීම සඳහා. ඒ වගේ අවස්ථාවක දෝෂය අඩු කර ගැනීම සඳහා කියලා ලියන්න එපා ලකුණු දෙන්නේ නැහැ. දෝෂය කියන්නේ උසවල් මයින් උපකරණේ කුඩාම මිනුම ඒක අඩු වෙන්නේ නැහැ. අර ද්‍රව කඳ විශාල වුණාම වෙන්නේ භාගික දෝෂය අඩු වෙනවා. දෝෂ නෙමෙයි. භාගික දෝෂ නැත්නම් ප්‍රතිශත දෝෂය අඩු වෙනවා. එතන නිකම්ම දෝෂ අඩු කර ගැනීම සඳහා කියලා ලිව්වට විභාගෙද ලකුණු දෙන්නේ නැහැ.